රුපියල් 50000ට ගන්න පුළුවන් සුපිරිම ෆීචර්ස් තියෙන දැනට Redmi ලාගේ අලුත්ම ෆෝන් එක Redmi 15. සුබ දවසක් කියලා පිළිගන්නවා. ඔයාලව අදත් මගේ YouTube channel එකට අද මම අරගෙන ඉලා තියෙන්නේ Redmi 15 ෆෝන් එක. ඉතින් මේක unboxing video එක සහ full review එක මේ වීඩියෝ එකේ ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා channel එකත් එක්ක set වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ගත්තොත් මේ ෆෝන් එකේ වර්ග දෙකක් එනවා. එකක් 6GB 128 අනිත් එක 8GB 256. ඉතින් මම අදගෙන ඉල්ලලා තින්නේ 8GB 256 එකක්. හරි. අපි දැන් මේකේ box set ගැන කතා කරමු. ඉතින් box set ගත්තොත් ඔයාලට මෙන්න මේ විදිහේ full box එකක් තමයි හම්බ වෙන්නේ. ඒකේ උඩම Redmi ලාගේ MI logo එක තියෙනවා. ඒ වගේම මැද Redmi 15 කියලා සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව මේකේ තියෙනවා මිලිඇම්පියර් 7000ක බැටරි එකක්. ඒ වගේම 6.9 FHD ඩිස්ප්ලේ එකක් සහ මේක 16GB වෙනකන් RAM එක අප්ඩේට් කරන්න පුළුවන්. ඒ වගේම 256 ROM එකක් කියලා සඳහන් කරලා තියෙනවා. සයිඩ් එකකින් ගත්තොත් මේක powered by Xiaomi HyperOS කියලා දෙනවා. ඒ වගේම 30T watt fast charging ඒ වගේම මිලිඇම්පියර් 50ක AI dual camera system එකක් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් box එකේ පල්ලෙහා පැත්තට ආවොත් ඒකේ තියෙන specs ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලට මේක TRCSL approved version එක ලංකාවේ ඕනම shop එකකින් මිලදී ගන්න පුළුවන්. හරි. අපි දැන් මේක unbox කරන්න බලමු. box එක open කරගත්ත ගමන් අපිට Redmi කියලා මේ විදිහේ පොඩි box එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඇතුලේ අපිට back cover එකක් හම්බ වෙනවා. ඒ වගේම ඒකට අවශ්‍ය paper works ටික හම්බ වෙනවා. back cover එක ගත්තොත් මාරම quality back cover එකක් තමයි මේකට ඒගොල්ලෝ ඒවල තියෙන්නේ. ඉතින් ඔයා ෆෝන් එක යූස් කරනවා නම් මේ cover එක අනිවාර්යෙන් යූස් කරන්න. මොකද මේකේ back side එක අපිට protect කරගන්න පුළුවන් මේ cover එක යූස් කරලා. ඒ වගේම මේක පිටිපස්සේ අපිට SIM remove tool එක හම්බෙලා තියෙනවා. හරි අපි ඒ ටික පැත්තකින් තියාගමු. ඊළඟට තියෙනවා අපේ Redmi 15 device එක. ඉතින් ඒක මම මේ විදිහට පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. ඉතින් box එකේ අපිට ඇවිල්ලා තිනවා 33 watt power adapter එකක්. ඒ වගේම මේකට type C data cable එකක්. ඉතින් මේකේදී අපිට box එකටම charge එකයි cable එකයි හම්බෙලා තිනවා. මොකද දැන් එන ෆෝන් වලට සමහර වෙලාවට charge එක හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේකේ අපිට charge එක හම්බෙලා තිනවා. ඒක ගොඩක්ම වටිනවා. හරි අපි දැන් මේ ටික පැත්තකින් තියාගෙන අපේ device එක මොනවා වගේද කියලා බලමු. මේක තමයි අපේ device එක. ඉතින් මේක හිතන තරම් ලොකු බරක් නැහැ. බැටරි එක 7000ක් වුණත් මේක ලොකු බරක් නැහැ ෆෝන් එක. ඉතින් මෙන්න මේ වගේ ලුක් එකක් තමයි ෆෝන් එකේ ඉස්සරහා පැත්තේ තියෙන්නේ. ඉතින් පල්ලෙහාන් ගත්තොත් අපිට මයික් එක තියෙනවා. ඒ වගේම USB type C charging port එක තියෙනවා. ඒ වගේම මේ ස්පීකර් එක බලා ගන්න පුළුවන්. සයිඩ් එකට ආවම fingerprint එකත් එක්ක අපේ power button එක බලා ගන්න පුළුවන්. ඒ වගේම volume up down key එක බලා ගන්න පුළුවන්. ඉතින් අනිත් පැත්තෙන් ගත්තාම අපේ SIM slot එක බලා ගන්න පුළුවන්. උඩින් මේකට ඇවිල්ලා තියෙනවා IR sense එකක්. ඉතින් ඒකෙන් ඔයාලට ගෙදර තියෙන ඕනම remote device එකක් මේ හරහා control කරගන්න පුළුවන්. ඉතින් ඒක තවත් feature එකක් මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් පිටිපස්සේ කැමරා setup එක ගත්තොත් ඔයාලට මෙන්න මේ වගේ කැමරා බම්ප් එකක් එක්ක innovative AI කැමරා setup එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ main cam එක මෙගාපික්සල් 50ක AI cam එකක් තමයි ඉන්නේ. මේකේ selfie cam එක මෙගාපික්සල් 8යි. ඒ සයිඩ් එකෙන්ම පල්ලෙහාන් Redmi name එක ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. පිටිපස්ස ගත්තොත් metal classic look එකක් තමයි බලා ගන්න පුළුවන්. මේක colors තුනකින් බලා ගන්න පුළුවන්. එකක් midnight black එක, අනිත් එක titan grey එක, අනිත් එක ripple green එක. ඉතින් මගේ අතේ මේ වෙනකොට තියෙන්නේ titan grey කියන color එක. ඒ වගේම මේකේ hybrid sim තමයි එන්නේ. ඔයාට එක්කෝ sim දෙකක් use කරන්න පුළුවන්. නැත්නම් sim එකයි SD card එකයි විදිහට මේක use කරන්න පුළුවන්. මම ඔයාලට දැන් close up look එකක් දෙන්නම් ෆෝන් එකේ. ඒ වගේම මෙයාලා අපිට දීලා තියෙන තවත් ෆීචර් එකක් තමයි මේක water resist පහසුකම තියෙනවා. ඉතින් මේක ඔය පොඩි වැස්සක පොඩි වතුර පාරකින් වගේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ෆෝන් එකට. හැබැයි මේක වතුරේ දාන්න එපා. මේක වතුරේ දාන්න බෑ. ඔයාලට warranty claim කරන්න බෑ වතුරේ දාලා. මේක water resist පහසුකම විතරයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ.
හරි අපි දැන් මේක ඔන් කරගෙන බලමු. ඔන් කරනකොට මේ විදිය MI logo එකත් එක්ක අපිට powered by Android කියලා තමයි ඔන් වෙන්නේ. මම කලින් කිව්වා වගේම මේක Xiaomi HyperVoice එකෙන් තමයි powered by වෙන්නේ. අපි දැන් මේක setup කරගෙන බලමු. හරි setup එකෙන් පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ Redmi 15 device එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ display එක ගත්තොත් 6.9 inches IPS LCD display එකක් තමයි මේගොල්ලෝ දීලා තියෙන්නේ. ඒත් එක්කම 144 refresh rate එකක් මේකේ ලබා දීලා තියෙනවා. ඒ වගේම මේකේ selfie cam එක punch hole විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක්කම මේකේ brightness level එක ගත්තොත් මාරම හොඳ මට්ටමක තියෙනවා. ඉතින් අපි ෆෝන් එකේ තියෙන specs ටික බලමු. ඔයාලට මේක Android 15 version එකෙන් බලා ගන්න පුළුවන්. දැනට තියෙන Android ලගේ latest version එක මේකේ install වෙලා තියෙනවා. ඉතින් මේකේ chipset එක ගත්තොත් Qualcomm SM6375 Snapdragon 6S Gen 3 chipset එක මේකේ install කරලා තියෙනවා. ඒ වගේම CPU එක ගත්තොත් octa-core එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම GPU එක Adreno 619 කියන chipset එක මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් memory එක ගත්තොත් RAM එක මේකේ 8GB බලා ගන්න පුළුවන්. මේකේ 6GB version එකකුත් තියෙනවා. මේකේ 8GB version එක. ඒ වගේම ඔයාලට 16GB වෙනකම් මේකේ RAM එක අප්ඩේට් කරගන්න පුළුවන් හැකියාව මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඔයාලට ගේමින් වලට මේක කිසි ප්‍රශ්නයක් නැතුව normal use කරන්න පුළුවන්. හරි. මේකේ කැමරා setup එක ගත්තොත් මේකට 50 megapixel main cam එකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඒ වගේම 1.8 wide angle cam එකක් මේකට දීලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා වීඩියෝ එකේ විදිහටම මේකේ අර ටිකක් clear photo එකක් අපිට කැප්චර් කරගන්න පුළුවන් පහසුකම මේගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඒ වගේම මේකේ portrait mode එකක් තියෙනවා. ඊට අමතරව ultra HD කියලා mode එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට image capture කරගැනීමේ හැකියාව දීලා තියෙනවා. අමතරව මේකේ වීඩියෝ එක ගත්තොත් ඔයාලට HD 30ps එකෙන් විතරයි මේක රෙකෝඩ් කරගැනීමේ හැකියාව දීලා තියෙන්නේ. ඉතින් වීඩියෝග්‍රැෆි වලට මේකේ ලොකු ෆෝකස් එකක් දීලා නැහැ කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක ෆෝකසින් එක 10x දක්වා වීඩියෝ එකේ පේන විදිහට මේක ෆෝකස් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට මම කැප්චර් කරපු ෆොටෝ දෙකක් මේකේ ඩිස්ප්ලේ වෙයි. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ සවුන්ඩ් එක ගත්තොත් මාර ක්ලියර් සවුන්ඩ් එකක් මේකේ ස්පීකර් වලින් අපිට අවුට්පුට් කරනවා. ඉතින් ඒකයි ඩිස්ප්ලේ එකයි බැලුවහම ඔයාලට මූවි එකක් වගේ බලන්න මේක හොඳටම යූස්ෆුල් වෙනවා. ඉතින් මේකේ මම කලින් කිව්වා වගේ ඔයාලට මිලිඇම්පියර් 7000ක බැටරි එකක් හම්බ වෙනවා. ඔයා දවසෙම යූස් කරත් ඔයාට සෝෂල් මීඩියා ගිහිල්ලා ඩේටා ඔන් එකේ තිබිලා ඔයා දවසෙම යූස් කරත් මේක ඔයාට දවසකට වඩා තියාගන්න පුළුවන් එක charge එකකින්. ඒ වගේම මේක charge කරගන්න 33 watt power adapter එකක් හම්බ වෙනවා. ඉතින් ඒකෙන් ඔයාලට මේක fast charging use කරලා ඉක්මනට charge කරගන්න හැකියාවක් ලබා දීලා තියෙනවා. ඉතින් මේකෙන් reverse charging option එකත් මේගොල්ලෝ දීලා තිනවා. ඔයාලට type C to type C cable එකක් use කරලා මේකෙන් වෙන phone එකක් charge කරගැනීමේ හැකියාවක් තියෙනවා. කොටින්ම කිව්වොත් power bank එකක් වගේම තමයි. මිලිඇම්පියර් 7000ක් කියන්නේ ඉතින් ආයි සුපරිම තමයි. ඉතින් ඊට අමතරව මේකට 5G network support කරනවා. ඒ වගේම මම කලින් කිව්වා වගේ IR sensor එකක් මේකේ install වෙලා තියෙනවා. ඉතින් ඔය කියපු ස්පෙසිෆිකේෂන් එක ලංකාවේ මේ ගානට දැනට ගන්න පුළුවන් සුපිරිම ෆෝන් එක තමයි Redmi 15 device එක. ඉතින් මේක ඔයාලට ලංකාවේ ඕනම මොබයිල් සෙන්ටර් එකකින් දැන් මිලදී ගන්න පුළුවන් official විදිහට launch කරලා තියෙන්නේ. ඉතින් ඔයා අලුත් ගමකට නම් ඉන්නේ ඔයාලට මේක මොබයිල් ස්ටෝර් එකේ මිලදී ගන්න පුළුවන්. රුපියල් 39000 ඉඳන් රුපියල් 54500 අතර ගානකට ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. ඔයා ගන්න version එකත් එක්ක මේකේ ගාන ඩිෆෙන්ඩ් වෙනවා. මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ගත්තොත් මේ ගානට තියෙන සුප්‍රීම ෆෝන් එකක් තමයි Redmi 15 කියන්නේ. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. Redmi 15 එකක් ගන්න ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයා දැනටමත් මේක යූස් කරන කෙනෙක් නම් පල්ලෙහාන් යූස් එක්ස්පීරියන්ස් එක කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේක ගන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔයා වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.